අද මම කියන්න යන්නේ මට නෙවෙයි මගේ ළඟම මිත්‍රයෙක්ට මුණ දෙන්න ඕන හිරිගඩු පිපෙන සත්‍ය සිදුවීමක් ගැන. මේක ඇහුවම ඔයාලා රැට තනියම පාරේ යන්න දෙපාරක් හිතයි. සිද්ධිය වුණේ ගිය මාසේ කළුතර පැත්තේ තියෙන පාළු පාරකදී. මිත්‍රයා සඳුන් එයාගේ වැඩේට ගිහින් ගෙදර එද්දී රෑ 12 පහුවෙලා. පාර පුරාම තිබ්බේ මහා මූසල පාළු ගතියක්. හන්දිය ගාව තියෙන ලොකු නුග ගහ පහු කරද්දී එක පාරටම බයික් එක නැවතුණා. සඳුන් බයික් එක හදන්න හදද්දී පාර අහිනේ ඉන්න ගෑනු කෙනෙක්. එයා සුදු පාට ඇඳුමක් ඇඳලා හිටියේ. සඳුන් හිතුවේ එයා උදව්වක් ඉල්ලන කෙනෙක් කියලා. හැබැයි එයා ළඟට යද්දී සඳුන්ට තේරෙන්නේ නැත්නම් මොකක් හරි ලොකු වෙනසක් එයා ගාව තියෙනවා කියලා. එයා හිටියේ නුග ගහ දිහා බලාගෙන. හැබැයි එයාගේ කකුල් තිබ්බේ පස්සට හැරිලා. සඳුන්ට හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්නේ කියලා. එයා බය වුණා. එයා බය වුණ තරමට එයාට කතා කරගන්නත් බැරි වුණා. එයා බයික් එක තල්ලු කරන් දුවන්න හදද්දී ඒ සුදු ඇඳුම ඇඳගත්ත කාන්තාව එකපාරට මෙයා දිහා බලන් hina ඒ හිනාව නිකම්ම මිනිහෙක්ගේ හිනාවක් නෙවෙයි. මහා කර්කශක බය හිතෙන සත්‍යයක්. එයා එකපාරටම කියලා තියෙන්නේ සඳුන් ඊට පස්සේ ගෙදර ආවේ කොහොමද කියලා එයාටවත් මතක නැහැ. දවස් 3ක් තිස්සේ එයාට තිබ්බේ මහා අමුතු ගතියක්. අදටත් සඳුන් මේ සිද්ධියට ගොඩක් බයයි. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බොහොම ස්තුතියි. තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙමු. සුබ දවසක්.